අපි ස්ටිකර් අලවනවා. අපි දිගටම අලවනවා. පුළුවන් නම් ආණ්ඩුවට නවත්තන්න කියන්නකො. අපි ඉස්රායලයට විරුද්ධව ස්ටිකර් අලවනවා. අපි මේ නෝම්බි අවුරුද්ද ඉවර වෙච්ච ගමන් අපි ස්ටිකර් අලවනවා හැමතැනම. අපි අලවලා අපි කියන මගේ වාහනේත් මම ස්ටිකර් ගාගෙන යනවා. පුළුවන් නම් ඒවා ගලවන්න කියන්නකො. ඒකේදී shame on you. අපි අහන්න කැමති ඔබතුමාගේ ආණ්ඩුව දැන් ඉස්රායලය වෙනුවෙන්ද පෙනී හිටින්නේ. තමුන්නාන්සලා දිගින් දිගටම අපි එක්ක පාරවල් වල බෑලා කෑ ගහලා කිව්වේ ස්වාධීන පලස්තීන රාජ්‍යයක් වෙනුවෙන් පෙනී හිටිනවයි කියලා. එහෙම කියලා බලයට ආපු අනුර කුමාර දිසානායකගේ මේ ආණ්ඩුව අද වෙනකොට පලස්තීනයට පක්ෂව ඊශ්‍රායලයට විරුද්ධව කටයුතු කරන අයව තෝරගෙන තනියෙන් දඩයම් කරන්න පටන් අරන් තියෙනවා. ඔයාගේ දෙපිඩි පිළිවෙත දැන් හෙළිදරව් වෙනවා. ඔයාගේ දෙපිඩි මුහුණ ඔයා දැන් හෙළිදරව් කරමින් පවතිනවා ජනාධිපතිතුමනි. පලස්තීනය වෙනුවෙන් අපි පෙනී හිටින අපේ අයිතීන්ට අත්අත තියන්න ආවොත් අපි දහස් ගාණක් ජනතාව කොළඹ නගරයට රැස් කරනවායි කියන එක අපි මේ ආණ්ඩුවට කියන්න කැමතියි. පහුගියදා කොළඹ shopping mall එක රැකියාවක් කරන තරුණයෙක් ඔහු විසින් ඊශ්‍රායලයට විරුද්ධව එහි තිබුණු කුණු බාල්දියේ ස්ටිකර් එකක් අලවලා තිබුණා. ඔහු ඊශ්‍රායලයේ විරුද්ධ ස්ටිකර් එකක්. ඒ ස්ටිකර් එක ඇලවීම සම්බන්ධව ඒ තරුණයව අද මේ අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවේ ඉන්න ත්‍රස්ත විරෝධී අංශය විසින් අත්අඩංගුවට අරගෙන රැඳවුම් භාරය දැන් තියාගෙන ඉන්නවා. දැන් අපිට පේනවා පෞගියදා ඒරාවුරු වල පලස්තීනයේ සම්බන්ධව කවියක් ලියපු තරුණයෙක්ව පොලිසියට ගෙනල්ලා කට උත්තර අරන් තියෙනවා. තව මේ දකුණු ප්‍රදේශයේ පලස්තීනයේ සම්බන්ධව වීඩියෝ එකක් ෂෙයා කරයි කියලා එයාව CID එකට ගෙනල්ලා කට උත්තර අරගෙන දැන් මාස 3ක් වෙනවා CID එකේ ටෙලිෆෝන් එක තියාගෙන ඉන්නවා. අද මේක සංවිධානයට කරපු මේකේ ප්‍රධාන කොටස්වරයෙක් වෙන මිෆ්ලාල් මෞලවිතුමාගේ ගෙදරට ඊයේ රෑ ඉඳන් CID එකෙන් CCD එකෙන් TID එකෙන් ඇවිල්ලා ප්‍රශ්න කරනවා අද මේ මොකද්ද කරන්න කියලා. අද එතුමාව මෙතනට එන්න දුන්නෙත් නෑ CCD එකට අරන් කියලා කට උත්තරයක් ගන්නවයි කියලා. තවම CCD එකේ තියාගෙන ඉන්නවා. මට කියන්න තියෙන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි ඔබතුමා ගැන ලැජ්ජයි අපිට. අපිට ලැජ්ජයි. ඒකේදී shame on you. ඔබතුමා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළා. අපි එක්ක එකට ඉඳගෙන විරෝධතාවල් පැවැත්වුවා පලස්තීනය ගැන. අපි එක්ක එකට මහා පාරවල් වල සටන් කළා පලස්තීනයේ අයිතිය වෙනුවෙන්. දැන් ඔබතුමාගේ ආණ්ඩුව අපි අහන්න කැමති ඔබතුමාගේ ආණ්ඩුව දැන් ඊශ්‍රායලය වෙනුවෙන්ද පෙනී හිටින්නේ. දැන් ඊශ්‍රායල් කාර්යෝ මේ රටට ඇවිල්ලා මේ රටේ විසිට් වීසා උඩ සංචාරක වීසා අරගෙන ඇවිල්ලා ව්‍යාපාර කරන ආරුගම්බේ වෙන කාටවත් ගිහලා සර්වසින් කරන්න බෑ. අද ඒගොල්ලෝ අනිකුත් අය ශ්‍රී ලාංකිකයන්ට තර්ජනය කරනවා. සම්පූර්ණයෙන් මේ ව්‍යාපාරය ඊශ්‍රායල් ජාතිකයන් අතට අරන් තියෙන ආරුගම්බේ වල තිබෙන ඒ සර්වස් මේ ක්‍රීඩා ඊළඟට දකුණු ප්‍රදේශවල ව්‍යාපාරකම් කරනවා. මේ කොළඹ නගරේ ප්‍රධාන ස්ථානයක රෙඩ් සිනමන් එක ඉස්සරහා ඊශ්‍රායලයේ සංස්කෘතික මධ්‍යස්ථානයක් ගොඩනගනවා. මම පාර්ලිමේන්තුවේ හරිනේ අගමැතිතුමියගෙන් අහුවම එතුමිය පිළිගත්තා. මේක නීති විරෝධී මේකට රජයේ අනුමැතිය නැහැයි කියලා.